ආයුබෝවන් සිනමාහලා YouTube නාලිකාවට එකතු වෙලා ඉන්න හැමෝටම. ඔන්න අද අපි අපේ නාලිකාවෙන් අරගෙන ආවේ ඉන්දියානු සිනමාවේ මෙතෙක් නිපදවපු අතිශය දරුණුම ලේ ගංගාවක් මැදින් යන පිස්සු හැදෙන ඇක්ෂන් ෆිල්ම් එකක් ගැන කතා කරන්න. ඒ තමයි 2023 අවුරුද්දේ තිරගත වුණු කිල් චිත්‍රපටය. මම මුලින්ම කියන්නම් ඔයා හිතනවනම් මේකතර සාමාන්‍ය බොලිවුඩ් ෆිල්ම් වගේ සින්දු කියන ගස් වටේ දුවන අන්තිමට වීරයා දුෂ්ටයාව පොලිසියට අල්ලලා දෙන ආදර කතාවක් කියලා ඔයාට සම්පූර්ණයෙන්ම වැරදිලා. මේක පෑ දෙකක් පුරාවට එක දිගට හුස්ම ගන්නවත් වෙලාවක් නොදී ඇස්පිල්ලම් ගහන්නේ නැතුව බලන්න පුළුවන් එකම කෝච්චියක් ඇතුලේ සිද්ධ වෙන අමු ම්ලේච්ඡ සටන් මාලාවක්. මේකේ ලේ දකිලි මරාගෙනලි කොච්චර දරුණුද කියනවා නම් හිත දුර්වල අයට නම් මේ ෆිල්ම් එක බලන්න එපා කියලායි මම කියන්නේ. හරි, වැඩි කතා නැතුව අපි දැන් කතාවට බහිමු. වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම කතාව අහන්න සෙට් වෙන්න. කතාව පටන් ගන්නේ ඉන්දියාවේ රාංචි නගරයෙන්. අපේ කතාවේ ප්‍රධාන වීරයා තමයි අම්රිත්. අම්රිත් කමාන්ඩෝ කෝස් එක ඉවර වෙලා කැම්ප් එකට ලොරි එකේ එන ගමන් තමයි ඉන්නේ. අම්රිත් වගේම අම්රිත්ගේ හොඳම යාළුවා වෙන විරේෂුත් ඒ ටීම් එකේ ඉන්නවා. එකට අරගෙන ගිය ආයුධ බාර දීලා Tamanගේ රූම් එකට අම්රිත් හා විරේෂු යනවා. අම්රිත් ඊළඟට එයා ආදරය කරන කෙල්ලවන තුලීකාව කොන්ටැක්ට් කරන්න try කරනවා. Tamanගේ ෆෝන් එක ඔන් කරනවත් එක්කම අම්රිට තුලීකාගෙන් මැසේජ් කොටක් එනවා. ඊට පස්සේ එවලා තිබුණු වොයිස් මැසේජ් එකක් අම්රිත් ප්ලේ කරනවා. දවස් කීයක ඉඳලා try කරනවද? ඔයාට මොකද වෙලා තියෙන්නේ? තාත්තා මගේ එන්ගේජ්මන්ට් එක වෙන කෙනෙක් එක්ක හදනවා. හෙට තමයි එන්ගේජ්මන්ට් එක තියෙන්නේ කියලා තුලීකා වොයිස් එකක් එවලා තියෙනවා. අම්රිත් තුලීකාට කෝල් එකක් අරගෙන මම රාංචි වලට දැම්ම එනවා කියලා කියනවා. ෆිල්ම් එකේ සීන් එක තුලීකාගේ එන්ගේජ්මන්ට් එක පැත්තට අරගෙන යනවා. තාත්තා කතා කරපු මනාමාලයා එක්ක තුලීකා මුදුමාරු කරගන්නවා. ටික වෙලාවක් යද්දී එතනට තුලීකා හම්බ වෙන්න අම්රිත් එනවා. ඔක්කොම හරි, අපි මෙතනින් පැනලා යමු කියලා අම්රිත් තුලීකාට කියනවා. නියම අදහස, ඒත් අපිට රාංචි වලින් පැනලා යන්න බෑ. ඒක අවදානම්. තාත්තා අපිට වෙඩි තියලා දායි. ඔක්කොගෙම ඇස් අපේ දිහාට තියෙන්නේ. ඔයා එක ජීවත් වෙන්නයි මට ඕනේ කියලා තුලීකා එතනදී අම්රිත්ට කියනවා. විරේෂ් අම්රිත් එනකන් එළිය වාහනයක් ලෑස්ති කරගෙන බලාගෙන ඉන්නේ. හෝල් එකෙන් එළියට එන අම්රිත් නවතින්න මෙහෙම අවදානම් කියලා විරේෂ්ට කෝල් එකක් දීලා කියනවා. පහුවෙනි දවසේ තුලීකාගේ අම්මයි තාත්තයි නංගි ආච්චි දිල්ලි යන ට්‍රේන් එකට නගිනවා. Taman දිල්ලි යනවා කියලා තුලීකා කලින්ම අම්රිට්ට දැනුම් දීලායි තියෙන්නේ. පෙට්‍රල් ෂෙඩ් එකක් ළඟ තෙල් ගහන ෆනි ගාවට තමයි ඊළඟට කතාව යොමු වෙන්නේ. ෆනිගේ තාත්තගෙන් කෝල් එකක් එනවත් එක්කම ෆනි තව යාළුවෙක් එක්ක බයික් එකේ ඇවිත් දිල්ලි යන ට්‍රේන් එකට නගිනවා. ට්‍රේන් එකට නැගලා ඉන්න ෆනිට ආයෙම තාත්තගෙන් කෝල් එකක් එනවා. අහන්න අපි රේල්වේ ගේට් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. විනාඩි 30ක් තියෙනවා තමුන් ළඟ. මොන බෝගි නම්බර එකේද තමුන් ඉන්නේ කියලා ෆනිගෙන් තාත්තා අහනවා. කෝල් එකේ යන ගමම් ෆනි දකිනවා තුලීකා ට්‍රේන් එක ඇතුලේ ඉන්නවා. තුලීකා ගාවට යන ෆනි මේ මොන බෝගි නම්බර එකද කියලා තුලීකාගෙන් අහනවා. බෝගි නම්බර එක ෆනිට කියන තුලීකා ට්‍රේන් එකෙන් වොෂ්රූම් එකට යනවා. වොෂ්රූම් එකේ ඉන්න තුලීකා බලන්න අම්රිත් එනවා. තුලීකා එක ටික වෙලාවක් කතා කරලා අම්රිත් ආයෙම Tamanගේ සීට් එකට එනවා. අම්රිත්ගේ යාළුවත් අම්රිත් එක්ක දිල්ලි යන ට්‍රේන් එකේ ඉන්නේ. ඊළඟට කතාව ආයෙමත් ෆනි ඉන්න පැත්තට අරගෙන යනවා. ෆනි ඒ වෙනකොට ට්‍රේන් එකේ දොර ළඟ පොලිස් ඔෆිසර් කෙනෙක් එක්ක කතා කර ඉන්නේ. ඒ අතර තුලීකාගේ නංගි වොෂ්රූම් එකට යන්න සීට් එකෙන් බැහැලා යනවා. ට්‍රේන් එකේ තව පෙට්ටියකේ ඉන්න ෆනිලාගේ ටීම් එකේ එක්කෙනෙක් ට්‍රේන් එකේ ඉන්න Tamanගේ මුළු සෙට් එකටම මැසේජ් එකක් එවනවා. මස් කරිය රෙඩි කියලා තමයි මේ මැසේජ් එකේ තියෙන්නේ. ෆනිගේ ටීම් එකේ කට්ටිය මේ මැසේජ් එක දකින ගමම් ලෑස්ති වෙන්න පටන් ගන්නවා. ට්‍රේන් එකේ හැම පෙට්ටියකම වගේ ඉන්න ෆනිගේ මිනිස්සු ටික සීට් වලින් නැගිටලා Tamanගේ බෑග් ගන්නවා. ෆනි එක ඉන්න පොලිස් ඔෆිසර් දකිනවා ඉස්සරහ පෙට්ටියෙත් මිනිස්සු නැගිටලා ඉන්නවා. පොලිස් ඔෆිසර් බලන්න යන්න හදනවත් එක්කම Tamanගේ අතේ තියෙන පිහියෙන් ෆනි ඔෆිසර්ගේ ඔළුවට ගහලා මරලා දානවා. ඒ අතර ට්‍රේන් එකේ ඉන්න ෆනිගේ සෙට් එක හැම පෙට්ටියකම ෆෝන් සිග්නල් ජෑම් කරනවා. දැන් කාගේවත් ෆෝන් වලට සිග්නල් නැහැ. ට්‍රේන් එකේ පෙට්ටියෙන් පෙට්ටියේ තියෙන හැම දොරක්ම ෆනිගේ ටීම් එක වහලා දානවා. ඒ වගේම ඒ හැම පෙට්ටියකම ඉන්න මිනිස්සුන්ගේ සල්ලි, පර්ස්, ෆෝන් වගේ වටින දේවල් බලෙන් කොල්ල කන්න පටන් ගන්නවා. ඒ අතර ෆනි තුලීකාව දැකලා නවතිනවා. මොන ක්‍රීම්ද මූණේ ගාන්නේ? බලන්නකෝ ලස්සන කියන ෆනි තුලීකා ගාවට එන්න හදනවා. එහෙම එන්න හදත්තිම තුලීකාගේ තාත්තා මං කවුද කියලා දන්නේ නැහැ කියලා ෆනිට කියනවා. බල්දේව් සිං තාකූර්
ශාන්ති ට්‍රාන්ස්පෝර්ට් වල අයිතිකාරයා තමයි මේ කියලා ෆනි ළඟ හිටපු ෆනිගේ බාප්පා ෆනිට කියනවා. ඒ එක්කම තාකූර්ගේ ආරක්ෂකයෙක් ෆනිලට ගහන්න හදනවා. Tamanගේ අතේ තියෙන පිහියෙන් ඇනලා ආරක්ෂකයාව ෆනි මරනවා. ලොතරයියක් ඇදිලා තියෙන්නේ. අපි කොල්ල කන්න එක නවත්තලා මුන්ව උස්සමු බාප්පේ කියලා ෆනි බාප්පට කියනවා. තුලීකාගේ තාත්තා ෆනිට බැනගෙන යන අතරේ ෆනි තුලීකාගේ තාත්තගේ ඔළුවට පිහියෙන් ගහනවා. තුලීකා වගේම ගෙදර හැමෝම බය වෙලා කෑ ගහන ගමන් ඉන්නේ. තාත්තා ළඟ ඉන්න තුලීකාගේ බෙල්ලට ෆනි පිහිය තියෙනවා. ඉදන් ඉන්න තනින් නැගිටින තුලීකා පස්සෙන් පස්සට යනවා. දැන් අපේ අවධානය යොමු වෙන්නේ අම්රිත් ඉන්න පැත්තට. ඒ පෙට්ටියේත් කොල්ලකාරයෝ හැමෝගෙම වටින දේවල් බලෙන් ගන්නවා. අම්රිත්ගේ වගේම විරේෂ්ගේ ෆෝන් දෙකත් ඒ විදිහට ගන්නවා. කොල්ලකාරයෝ යනකන් ඉන්න දෙන්න ට්‍රේන් එකේ සීට් එකෙන් බැහැලා ට්‍රේන් එකේ ඉස්සරහට යනවා. ඒ එක්කම ආයෙම තුලීකා ඉන්න පැත්තට කතාව හැරෙනවා. ඔයාව දැක්කහම මට මගේ එක්ස්ව මතක් වුණා කියන ෆනි තුලීකාට ලං වෙන්න හදනවා. අම්රිත් වගේම විරේෂ් එතකොට එතනට එනවා. එතන ඉන්න ෆනිටයි ෆනිගේ බාප්පටයි බාප්පගේ පුතාටයි ගහන්න පටන් ගන්නවා. එහෙම ගහන අතරතුර විරේෂ්ට ෆනිගේ බාප්පා පිහියෙන් අනින්න හදනවා. බේරෙන්න හදන විරේෂ් ෆනිගේ බාප්පගේ පිහියෙන්ම ෆනිගේ බාප්පට අනිනවා. අම්රිත් ෆනි එක්ක ගහගන්නවා. ෆනිගේ බෙල්ලට පිහිය තියෙන අම්රිත් කටවහගෙන මෙතනින් ඵලයන් කියලා ෆනිට කියලා එලවනවා. ඒ එක්කම පිටිපස්සෙන් එන ෆනිගේ බාප්පගේ පුතා ගහන පිහිපාරෙන් අම්රිත්ගේ පිට කැපෙනවා. බාප්පගේ පුතා එක්ක ෆනි ට්‍රේන් එකේ ඒ පෙට්ටියෙන් යනවා. තුලීකාගේ නංගි වොෂ්රූම් එකට ගියා කියලා තුලීකාගේ අම්මා අම්රිත්ට කියනවා. හරි, ඔයාලා මේ පෙට්ටියෙන් යන්න අපි ගිහින් බලන්නම් කියන අම්රිත් වොෂ්රූම් එකේ බලුවට තුලීකාගේ නංගි වොෂ්රූම් එකේ ඒ වෙනකොට නැහැ. තුලීකාගේ පවුලේ අයවයි තුලීකාවයි ට්‍රේන් එකේ ඉස්සරහට යවන අම්රිත් විරේෂ් එක්ක නතර වෙනවා. ඒ වෙනකොට ෆනි තව කට්ටියක් එක්කගෙන Tamanගේ මැරුණු බාප්පා ළඟට එනවා. කොල්ලකාරයෝ සෙට් එක එනකන් අම්රිත් වගේම විරේෂ් වොෂ්රූම් එක තියෙන තැන හැංගිලා බලාගෙන ඉන්නවා. මේ අතරතුර අපිට ෆනි ඉන්න තැන බලා ගන්න පුරුවන් වෙනවා. බෙනී සහෝදරයාට දන්නවන්න වෙනවා කියලා එතන ඉන්න කෙනෙක් කියනවා. කවුරුත් තාත්තට කියන්න ඕනි නෑ. කවුරුත් ඒ පහරයන්ව මරන්නේ නෑ. මරණවනම් මරන්නේ රවි විතරයි කියලා ෆනි එතනදි කියනවා. ෆනිගේ තාත්තගේ නම තමයි බෙනී කියන්නේ. ඒ වගේම ෆනිගේ බාප්පගේ පුතාගේ නම තමයි රවි කියන්නේ. අතහරින්නේ එපා පහරයන්ව කියන රවි අම්රිත් වගේම විරේෂ්ව හොයාගෙන ට්‍රේන් එකේ ඉස්සරහට යනවා. ඒ තව සෙට් එකකුත් අරගෙන අම්රිත් එක්ක විරේෂ් හැංගිලා ඉන්න වොෂ්රූම් එක රවි එක්ක සෙට් එක පහු කරනවත් එක්කම හැංගිලා ඉන්න දෙන්න රවිට වගේම සෙට් එකට ගහන්න පටන් ගන්නවා. දෙන්න පිහිය අරගෙන ඉන්න හැමෝටම ගහනවා. අම්රිත් වගේම විරේෂ් කට්ටියටම ගහවට කාවත් මරන්නේ නැහැ. එහෙම ෆයිට් එක යන අතරතුර පොඩි ළමයෙකුගේ බෙල්ලට පිහිය තියාගෙන ෆනි එතනට එනවා. නවත්තපන් නැත්තම් පොඩි එකාව ඉවර කරනවා. බල්දේව් සිං තාකූර් කොහෙද කියලා ෆනි අහනවා. අම්රිත් වගේම විරේෂ් කට්ටියටම ගහන එක නවත්තනවා. ළඟ තියෙන තුවක්කුව ගන්න ෆනි විරේෂ්ට වෙඩි තියනවා. විරේෂ්ගේ අතට තමයි වෙඩිල්ල වදින්නේ. ඒ එක්කම කට්ටියටම ගහන අම්රිත් තමන් ඉන්න පැත්තෙන් ට්‍රේන් පෙට්ටියේ දොර වහලා විරේෂ්ව අරගෙන යන්න හදද්දි රවි ආයෙම දෙන්නට ගහන්න පටන් ගන්නවා. ඒ අතරේදී ෆනිගේ කට්ටිය ට්‍රේන් පෙට්ටියේ වහලා තිබුණු දොර අරගෙන එනවා. රවි අම්රිත් එක්ක ගහගන්න අතර ෆනි විරේෂ් එක්ක ගහගන්නවා. තමන්ගේ අතේ තියෙන පිහිය ගන්න ෆනි විරේෂ්ගේ වෙඩි වෙදුණු තැනට පිහියෙන් අනිනවා. රවි එක්ක ගහගන්න ගමන් අම්රිත් ට්‍රේන් එකේ අනිත් පෙට්ටියට එනවා. විරේෂ්ට පිහියෙන් අනින ෆනි විරේෂ්ගේ බෙල්ලට පිහිය තියාගෙන අනිත් පැත්තේ පෙට්ටියට යනවා. විරේෂ්ව එහෙම කොල්ලකාරයෝ සෙට් එක අල්ල ගන්නවා. රවිට අම්රිත් ගහවත් යාළුව බේර ගන්න බැරි වෙනවා. දැන් කොල්ලකාරයෝ විරේෂ්වත් අම්රිත් රවිවත් ප්‍රාණාපකාරයෝ හැටියට තියාගෙන ඉන්නේ. රවිව තුලීකා ඉන්න පෙට්ටියට අරගෙන එන අම්රිත් රවිගේ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා ට්‍රේන් එකේ දොරෙන් එළියට වැටෙන විදිහට තියෙනවා. කී දෙනෙක් ඉන්නවද උඹේ එක්ක? ඒ වගේම මොන බෝගිවලද ඉන්නේ කියලා අම්රිත් රවිගෙන් අහනවා. රවිගෙන් විස්තර ගන්න අම්රිට පුරවන් වෙනවා. ඒ වෙනකොට එතන තුලීකා වගේම තුලීකාගේ තාත්තත් ඉන්නවා. දැන් කතාව ගෙතෙන්නේ කොල්ලකාරයෝ අරගෙන ගිය විරේෂ් වටා. රවි කොහෙද කියලා ෆනිගේ සෙට් එකේ කෙනෙක් ෆනිගෙන් අහනවා. ඒ එක්කම ෆනිගේ තාත්තා ඉන්න තැන අපිට පෙන්නනවා. ඒ වෙනකොට ෆනිගේ තාත්තා තවත් සෙට් එකක් එක්ක රේල්වේ ගේට් එක ළඟ වාහනවල තමයි ඉන්නේ. ෆනිගේ තාත්තට ඒ වෙලාවේ කෝල් එකක් එනවා. කෝල් එක ආන්සර් කරලා කතා කරන ෆනිගේ තාත්තා කෝල් එක කට් කරලා සිද්ධිවයි අනිත් සෙට් එකයි අරගෙන ට්‍රේන් එක නවත්තන ගේට් එක ළඟින් ට්‍රේන් එකට නගිනවා. ට්‍රේන් එකට නැගපු ඒ සෙට් එකත් එන්නේ ෆනිලා ඉන්න තැනට. එතනට එන තාත්තා දකිනවා Tamanගේ මල්ලි මැරලා ඉන්නවා.
ඒ අතර ට්‍රේන් එක ආයෙම යන්න පටන් ගන්නවා. කවුද මේ දේ කළේ කියලා අහන ෆනිගේ තාත්තා විරේෂ්ට ගහන්න පටන් ගන්නවා. ෆනිගේ ගාව තියෙන තුවක්කුව ගන්න තාත්තා විරේෂ්ට වෙඩි තියන්න හදනවත් එක්කම සිද්ධිගේ තාත්තා රවි නෑ උස්ස ගන්න ගියා එයාව කියලා ෆනිගේ තාත්තට කියනවා. රවිව බේර ගන්න ඕන හින්දා විරේෂ්වත් කට්ටිය පන පිටින් තියාගන්නවා. මූත් එක්ක තව එකෙක් හිටියා. උන් දෙන්න ගහගන්න විදිහට උන් ආමි එකේ වෙන්න ඕනේ කියලා ෆනි එතනදී තාත්තට කියනවා. කම්බයක් හොයාගන්න ෆනි කම්බේ ට්‍රේන් එකේ වහලට විසික් කරලා ට්‍රේන් එකේ වහලට නගිනවා. අම්රිත් ඉන්න පැත්තට ට්‍රේන් එකේ වහල දිගේ එන්න තමයි ෆනි දැන් හදන්නේ. අපි ආයෙමත් අම්රිත් ඉන්න තැනට යමු. බැරි වෙලාවත් ඕන වුණොත් කියලා අම්රිත් තුලීකාට පිහියක් දෙනවා. ඒ වෙලාවේ එතනට තුලීකාගේ තාත්තත් එනවා. අම්රිත් මගේ නංගිව හොයාගෙන එන්න එහා මගේ පණ කියලා තුලීකා අම්රිත් එතනදී කියනවා. ට්‍රේන් පෙට්ටියේ දොර වහන අම්රිත් තුලීකාව දාලා තුලීකාගේ නංගිව හොයන්න යනවා. එහෙම ඊළඟ පෙට්ටියට එන අම්රිත්ට තව කොල්ලකාරයෝ සෙට් එකක් පහර දෙන්න පටන් ගන්නවා. අම්රිතුත් ඒ හැමෝටම ගහනවා. අම්රිත් එතනදී පිහිපාරවල් 2-3ක්ම වදිනවා. මොන දේ වුණත් අම්රිත් ගේම් එක අතහරින්නේ නැතුව දිගටම කට්ටිය එක ගහ ගන්නවා. ඒ අතර එතනට සිද්ධිත් එනවා. සිද්ධි ආපු හැටියෙම අම්රිත්ගේ මුහුණට පයින් ගහනවා. අම්රිත් ඒ පහරින් ටිකක් වෙලා සිහි නැතුව වගේ යනවා. ඒත් අම්රිත් ගේම් එක අතහරින්නේ නැහැ. සිද්ධිගේ පාරවල් අනිත් අයට වඩා සැරටම අම්රිත්ට වදිනවා. අම්රිත්ට ගහන සිද්ධි අම්රිත්ගේ බෙල්ලට දම්වැලක් දාලා බෙල්ල හිර කරගෙන අම්රිත්ගේ මුහුණට දිගටම ගහනවා. එහෙම ගහලා ඉවර වෙලා දම්වැලෙන් ඇදගෙන අම්රිත්ව ට්‍රේන් පෙට්ටි දිගේ ඉස්සරහට ගෙනියනවා. කතාවේ ඊළඟ කොටසින් ෆනි ඉන්න තැන අපිට දකින්න පුළුවන්. ට්‍රේන් එක උඩ එන ෆනි දකිනවා රවිව ගැට ගහලා තියෙනවා. අම්රිත්ව ෆනිගේ තාත්තා ළඟට සිද්ධි අරගෙන එන විදිහ තමයි අපිට ඊළඟට පෙන්වන්නේ. එහෙම අරගෙන ආපු අම්රිත්ත ෆනිගේ තාත්තත් එතනදි ගහලවා. විරේෂ් තමන්ව ගැට ගහලා තියෙන කකුලෙන් ගැටේ පන්නගෙන එතන ඉන්න අයට ගහන්න පටන් ගන්නවා. ඒක බලන්න ෆනිගේ තාත්තා වගේම සිද්ධිත් තව ටික දෙනෙකුයි විරේෂ් ළඟට යනවා. හොඳටම ගුටි කාලා හිටියත් ඒක දකින අම්රිත්තුත් තමන් ළඟ ඉන්න දෙන්නට ගහන්න පටන් ගන්නවා. විරේෂ් ගාවට එන සිද්ධි විරේෂ්ට ගහනවත් එක්කම විරේෂ් බිමට වැටෙනවා. ෆනිගේ තාත්තා ඒකම විරේෂ්ට පිහියෙන් අනින්න හදද්දී ඒක දකින එතන ඉන්න ළමයි දෙන්නෙක් ෆනිගේ තාත්තාව අල්ලගන්නවා. සිද්ධි විරේෂ්ට ගහනවා. ෆනිගේ තාත්තාව අල්ලගෙන ඉන්න ළමයි දෙන්න ළඟට එන සිද්ධි එක ළමයෙකුට පිහියෙන් අනිනවා. ඒක දකින විරේෂ් සිද්ධිට ආයෙම ගහන්න පටන් ගන්නවා. ඒ විදිහට සිද්ධිව බිම වට්ටන්න විරේෂ්ට පුළුවන් වෙනවා. ඒ සිද්ධිය වෙනවත් එක්කම විරේෂ්ගේ පස්සෙන් එන ෆනිගේ තාත්තා විරේෂ්ගේ අතට පිහියෙන් අනිනවා. අම්රතුත් කට්ටියට ගහන ගමන් ෆනිගේ තාත්තා ළඟට ඇවිත් ෆනිගේ තාත්තටත් ගහනවා. අම්රිත් වගේම විරේෂ් කට්ටියට ගැහුවත් කාවත් මරන්නේ නැහැ. ෆනිගේ තාත්තා පිහියෙන් ඇනපු පාර විරේෂ් බිම වැටිලා තමයි ඒ වෙනකොට ඉන්නේ. සිද්ධි පිහියෙන් ඇනපු ළමයා බිම වැටිලා මැරිලා ඉන්නවා අම්රිත් දකිනවා. ඒ එක්කම පිටිපස්සෙන් එන සිද්ධි අම්රිත්ගේ ඔළුව ළඟ තියෙන ඇඳක ගහනවා. මේ අතරේ තුලීකයි එයාගේ තාත්තයි ඉන්න පෙට්ටියට කතාව යොමු වෙනවා. ට්‍රේන් එකේ උඩ ඉඳන් ෆනි ලණුව දිගේ රවි ඉන්න ට්‍රේන් පෙට්ටියට පනිනවා. ඒ වෙලාවේදී එතන තුලීකයි තාත්තයි දෙන්නම ඉන්නවා. ට්‍රේන් පෙට්ටියට එන ෆනි රවිව ලිහලා දානවා. තමන්ගේ අතේ තියෙන පිහිය ඒ වෙනකොට ෆනිට දික් කරගෙන තමයි තුලීකා ඉන්නේ. තුලීකා ළඟට එන්න හදන ෆනිව තුලීකාගේ තාත්තා අල්ලගන්නවා. ට්‍රේන් පෙට්ටියේ දොරට දාලා තියෙන යතුරත් තාත්තා තුලීකාගේ පැත්තට විසික් කරලා තුලීකාට දොර අරගෙන ඉස්සරහට යන්න කියනවා. යතුර ගන්න තුලීකා ට්‍රේන් පෙට්ටියේ දොර අරින්න හදනවා. තමන්ව අල්ලගෙන ඉන්න තුලීකාගේ තාත්තට ගහන ෆනි තුලීකා ඉන්න තැනට එනවා. ඊට අනිත් පෙට්ටියේ ඒ වෙනකොට අම්රිත්තුයි සිද්ධි ගහ ගන්න ගමන් තමයි ඉන්නේ. තුලීකා ඉන්න තැනට එන ෆනීට තුලීකාගේ අතේ තියෙන පිහියෙන් ගහනවා. ෆනීගේ අතත් තුලීකාගේ පිහි පාරෙන් කැපෙනවා. කේන්ති යන ෆනී පිහියෙන් තුලීකාගේ බඩට අනිනවා. තුලීකාට පිහියෙන් අනිනවා අනිත් පෙට්ටියේ ඉන්න අම්රිත් දකිනවා. ඒ වෙනකොට සිද්ධි අම්රිත්ගේ බෙල්ල තද කරගෙන තමයි ඉන්නේ. අම්රිත් බලාගෙන ඉද්දිම තුලීකාව අම්රිත්ගේ පැත්තට හරවන ෆනි තුලීකාගේ බෙල්ලට පිහියෙන් ඇනලා තුලීකාව ට්‍රේන් පෙට්ටියෙන් එළියට විසික් කරනවා. අම්රිත් වගේම තුලීකාගේ තාත්තත් තුලීකාව ඒ විදිහට මරලා දානවා දකිනවා. කාටවත් තුලීකාව බේරගන්න බැරි වෙනවා. හොඳටම ගුටි කන අම්රිත්ට එතනදී සිහි නැතුව යනවා. සිද්ධි අම්රිත්ව ඇදගෙන ෆනි ඉන්න තැනට ගේනවා. ඒ වෙනකොට තුලීකාගේ තාත්තවත් කට්ටිය අල්ලගෙන ඉන්නේ. අපි විනාඩි 5කින් යනවා තාත්තාව එක්කගෙන එන්න කියලා ෆනි සිද්ධිව යවනවා. ඒ වගේම තුලීකාගේ අනිත් පවුලේ කට්ටියව අරගෙන එන්න කියලා සිද්ධිගේ තාත්තවත් ෆනි යවනවා. අම්රිත්ට ඒ වෙනකොට සිහිය එනවා. අම්රිත්ව දෙන්නෙක් අල්ලගෙන තමයි ඉන්නේ. තුලීකා මැරෙන්න කලින් ලේ පිටින් ට්‍රේන් එකේ දොරේ තියපු අතේ සලකොන දකින අම්රිත්ත තුලීකා එක්ක හිටපු හැටි මතක් වෙනවා.
ඒ අතර තමන් ගාව ඉන්න කොල්ලකාරියෝ සෙට් එක අම්රිත්ව අල්ලනවත් එක්කම අම්රිත් ඒ සෙට් එකට ගහන්න පටන් ගන්නවා. ළඟ ඉන්න හැමෝමම අම්රිත් මරලා දානවා. මෙච්චර වෙලා කාවත් මරන්නේ නැතෝ හිටිය අම්රිත් දැන් මරන්න පටන් ගන්නවා. ඒ වෙනකොට විරේෂ් වගේම සිද්ධි මරපු පොඩි ළමයාගේ අයියත් එතන ඉන්නවා. රවිත් එතනට ඒ වෙලාවේ එනවා. රවිත් අම්රිත්ට ගහන්න හදනවා. අම්රිත් රවිට ගහනවත් එක්කම අම්රිත්ට පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් ගහනවා. ඒ පෙට්ට හැරෙනවත් එක්ක එතනට එන ෆනි රවිව අරගෙන එතනින් යනවා. ඔක්සිජන් ටැංකියක් ගන්න අම්රිත් තුලීකාගේ තාත්තව තියාගෙන ඉන්න ඊළඟට තියෙන ට්‍රේන් පෙට්ටියට යනවා. සිද්ධිගේ තාත්තා වගේම තවත් කොල්ලකාරයෝ සෙට් එකක් එතන ඉන්නවා. ඒ හැමෝටම ගහන අම්රිත් සිද්ධිගේ තාත්තවත් එතනදි මරලා දානවා. එහෙම ඒ පෙට්ටියේ ඉන්න කොල්ලකාරයෝ සෙට් එකත් අම්රිත් අතින් මැරුම් කනවා. තුලීකාගේ තාත්තවත් අම්රිත් බේරගන්නවා. අපි දැන් ආයෙමත් ෆනිගේ තාත්තා දිහාට හැරෙමු. එතන රවි එක්ක ෆනිත් ඉන්නවා. උන්ගෙන් එකෙක්වත් අපිට පණ පිටින් අත්හරින්න බෑ. එක එකා ගානේ මරන්න ඕනේ කියලා ෆනිගේ තාත්තා කියනවා. ගෙදර අය ළඟට එන තුලීකාගේ තාත්තා Tamanගේ දුවට වුණු දේ ගෙදර අයට කියනවා. ඒක අම්රිතුත් අහගෙන ඉන්නේ. ට්‍රේන් එකේ දොර ළඟට එන අම්රිත් එළිය බලාගෙන අඬනවා. Tamanගේ නංගිව බේරගෙන එන්න කියලා තුලීකා කියපු දේත් අම්රිට එතනදී මතක් වෙනවා. එළිය දිහා බලාගෙන ඉන්න අම්රිත් දකිනවා ෆනි ආපු ලනුව හුළඟට පැද්දෙනවා. විරේෂ්ට ගෙදර අයව බලාගන්න කියන අම්රිත් ලනුව දිගේ ට්‍රේන් එක උඩට නැගලා ට්‍රේන් පෙට්ටි දිගේ ඉස්සරහට එනවා. ඒ තුලීකාගේ නංගිව හොයාගෙන. ඒ අතර ෆනි එක්ක ඉන්න කට්ටිය Taman ඉන්න පෙට්ටිවල තුලීකාගේ ගෙදර අයව හොයනවා. තුලීකාගේ නංගිත් ඒ වෙනකොට ඉන්නේ ඒ ට්‍රේන් පෙට්ටියෙමයි. ෆනිගේ කට්ටිය දන්නේ නැහැ ඒ තුලීකාගේ නංගි කියලා. එතනින් එක මිනිස්සෙකුයි තුලීකාගේ නංගිවයි ප්‍රාණාපයට ගන්න කොල්ලකාරයෝ සෙට් එක ට්‍රේන් එකේ අම්රිත් ඉන්න පැත්තට එනවා. එහෙම එද්දී අනිත් පෙට්ටියේ අම්රිත් මරපු කොල්ලකාරයන්ගේ බොඩීස් පෙට්ටියේ දිගටම එල්ලලා තියෙනවා කොල්ලකාරයෝ දකිනවා. ඒක දකින කොල්ලකාරයෝ හොඳටම බය වෙනවා. ඒ වගේම පෙට්ටියේ දිගටම එල්ලලා තියෙන බොඩීස් ටිකත් කට්ටිය බානවා. එහෙම ඉස්සරහට එද්දී තමන්ගේ තාත්තවත් මරලා ඉන්නව දකිනවා. කට්ටියව බය කරන්න තමයි අම්රිත් ඒ විදිහට බොඩීස් ටික එල්ලන්නේ. කතාව නැවතත් අම්රිත් ඉන්න පැත්තට අරන් යනවා. ට්‍රේන් එක උඩ ඉන්න අම්රිත් ලණුවක් ගැට ගහලා ලණුව දිගේ ට්‍රේන් එක ඇතුළට එනවා. ඒ එක්කම අපිට කොල්ලකාරියෝ සෙට් එකේ ඉන්න තැනත් බලා ගන්න පුළුවන්. මාව අතහරින්න මාමේ මම උන් දෙන්න කෑලි වලට කපනවා කියලා සිද්ධි ෆනිගේ තාත්තට කියනවා. මේ ඔක්කොම දේවල් අපිව තරහ ගස්සන්න කරලා තියෙන්නේ. උන් දෙන්න අරහේ අත්ැඳගෙන වාඩි වෙලා බලන් ඇති. සිද්ධි අපි පලිය ගන්නවා කියලා ෆනිගේ තාත්තා සිද්ධිව නවත්ත ගන්නවා. ට්‍රේන් එක ඇතුළට ආපු අම්රිත් තුලීකාගේ නංගිව හොයාගෙන ට්‍රේන් පෙට්ටියේ ඉඳලා කොල්ලකාරියෝ ඉන්න පැත්තට එනවා. එහෙම එන අතරතුර සිද්ධි මරපු ළමයාගේ දෙමව්පියෝ ටිකත් අම්රිත්ට හම්බ වෙනවා. පුතේ අපිත් එනවා ඔයත් එක්ක. මෙහෙට වෙලා නිකම් වාඩි වෙලා ඉන්න එක නෙමෙයි අපේ සටන. අපි හැමෝම ඔයාට උදව් කරනවා කියලා ළමයාගේ ගෙදර අය කියනවා. ට්‍රේන් එකේ අනිත් පැත්තේ කෙළවරේ පෙට්ටියේ ඉන්න තුලීකාගේ තාත්තයි විරේෂුයි සිද්ධි මරපු කොල්ලෙගේ අයියයි රේල්වේ ස්ටේෂන් එකේ ඉන්න ගාඩ් කෙනෙකුට පේන්න ට්‍රේන් පෙට්ටිය ඇතුලේ ගිනි ගොඩක් ගහනවා. ට්‍රේන් එක රේල්වේ ස්ටේෂන් එක ළඟින් යනකොට ස්ටේෂන් එකේ ඉන්න ගාඩ් කෙනෙක් ගින්න දැකලා දිල්ලි ට්‍රේන් එකේ ඉන්න ට්‍රේන් මාස්ටර්ට ඒ ගැන දැනුම් දෙනවා. ට්‍රේන් එකේ ඉස්සරහ පෙට්ටියේ ඉන්න ට්‍රේන් මාස්ටර් තව පොලිසිය දෙන්නෙකුත් එක්කගෙන ගින්න ඇවිලුණු තැනට එනවා. අපි ආයෙමත් යමු කොල්ලකාරයෝ සෙට් එක ඉන්න තැනට. ඉමර්ජන්සි බ්‍රේක් දාන සෙට් එක ට්‍රේන් එක නවත්තලා අතරේ ෆනිගේ තාත්තා සිද්ධිව කට්ටිය හොයන්න ඉස්සරහ බෝගි එකකට යවනවා. ෆනීවයි තව දෙතුන් දෙනෙකුයි ට්‍රේන් එකෙන් බස්සවලා තුලීකාගේ තාත්තාව හොයාගෙන මරන්න ඊළඟ පෙට්ටියට යවනවා. ෆනී ට්‍රේන් එකෙන් බැහැලා අනිත් පෙට්ටියට ඇවිදම් යෙද්දී ට්‍රේන් එක ඇතුලේ ඉන්න පොලිස් ඕෆිසර්ලා දෙන්නෙක් ෆනීටයි සෙට් එකටයි වෙඩි තියනවා. වෙඩිල්ලෙන් බේරෙන්න ෆනී එක්ක සෙට් එක කැලේ ඇතුළට පනිනවා. පොලිසිය ඇවිත් ඉන්නවා ෆනීගේ තාත්තාත් දකිනවා. Tamanව පහු කරගෙන යන ට්‍රේන් එකට ඉඩ දීලා ෆනී දුවගෙන ඇවිත් ආයෙම ට්‍රේන් එකට නගිනවා. අම්රිත්ව හොයාගෙන එන සිද්ධිව අම්රිත් දකිනවා. ආයෙම සිද්ධි අම්රිත්තුයි ගහගන්න පටන් ගන්නවා. අම්රිත්ව අල්ලගෙන ට්‍රේන් පෙට්ටියෙන් එළියට ඔළුව දාගෙන ඉන සිද්ධිට සිද්ධි මරපු ළමයාගේ ගෙදර අය පොල්ලෙන් ඔළුවට ගහලා මරලා දානවා. ඒ විදිහට එතනදී සිද්ධිත් මරනවා. තුලීකාගේ නංගි තවත් ප්‍රාණාපකාරයෝ දෙන්නෙකුයි අරගෙන පොලිසියේ ඉන්න ට්‍රේන් පෙට්ටියට කොල්ලකාරයෝ කිහිප දෙනෙක් එනවා. එතනදී පොලිසිය ඒ කොල්ලකාරයන්ට වෙඩි තියලා මරලා දානවා. තුලීකා ඒ විදිහට ආයෙව තාත්තා ළඟට එනවා. ටික වෙනාවක් යද්දී ට්‍රේන් එකට නැගපු ෆනී තවත් සෙට් එකක් අරගෙන පොලිසියේ ඉන්න ට්‍රේන් පෙට්ටියටම එනවා. එතන විරේෂ් වගේම තව කීප දෙනෙක්ම ඉන්නවා. ෆනී එක්ක එන සෙට් එක පොලිසිය අයව මරලා ට්‍රේන් පෙට්ටියේ පාලනය තමන් අතට ගන්නවා. එක්කෙනෙක් මැරුණාම තව දුලික් ඇවිල්ලානේ කියලා ෆනී තුලීකාගේ තාත්තට කියනවා. ඒ වෙලාවේ තමයි අක්කා මැරුණා කියලා තුලීකාගේ නංගි දැනගන්නේ.
දැන් ආයමත් අපේ අවධානය යොමු වෙන්නේ අම්රිත්ට. අම්රිත් ඒ වෙනකොට තනියම තමයි ඉන්නේ. ෆනීගේ තාත්තා රවීවයි තවත් සෙට් එකක් උයි අරගෙන අම්රිත්ව හොයාගෙන අම්රිත් ඉන්න ට්‍රේන් පෙට්ටියට එනවා. එතනදී අම්රිත් හැමෝටම ගහලා රවීව මරලා දානවා. ඒ වගේම එතනදී ෆනීගේ තාත්තත් අම්රිත්ට ගහනවා. රවී දිහා බලන් ඉන්න අම්රිත්ට පිටිපස්සෙන් එන කොල්ලකාරයෙක් ඔළුවට පිහිමිටෙන් ගහනවා. ඒ එකම සිහි නැති වෙන අම්රිත් බිම ඇදගෙන වැටෙනවා. මේ අතරේ ෆනී ඉන්න ට්‍රේන් පෙට්ටියේ මොකද වෙන්නේ කියලා දැන් අපි බලමු. තුලීකාගේ තාත්තා ළඟට යන්න ඉඩ දෙන්නේ නැතුව විරේෂ් ෆනී එක්ක ගහගන්නවා. ෆනී අතේ තියෙන පිහියෙන් විරේෂ්ට අනින ෆනී විරේෂ්ව මරනවා. අත් දෙක ගැට ගහලා අම්රිත්ව ෆනී ඉන්න ට්‍රේන් පෙට්ටියටම ෆනීගේ තාත්තා අරගෙන එනවා. විරේෂ් මැරිලා වැටිලා ඉන්නවා. අම්රිත් එතනදී දකිනවා. රැම්බෝ වෙන්න ගියා උඹේ පාර්ට්නර්. කකුල උඩ තියලා මැරුවා කියලා ෆනී අම්රිත්ට කියනවා. ෆනීගේ ගෝලයෙක් ඒ වෙනකොට අම්රිත්ගේ බෙල්ලට පිහිය තියාගෙන තමයි ඉන්නේ. තමන්ගේ බෙල්ලට තියාගෙන ඉන්න පිහියම ඇදගන්න අම්රිත් එතන ඉන්න ෆනීගේ සෙට් එකේ එක එක්කෙනාට ගහලා මරනවා. ෆනීගේ තාත්තත් අම්රිත්ට ගහන්න එනවා. ෆනීගේ තාත්තට ගහන අම්රිත් ෆනීගේ තාත්තාගේ කටට අරක්කු බෝතලයක් ඔබලා ලයිටර් එක ගහලා කටට ගිනි තියනවා. ඒ විදිහට ෆනීගේ තාත්තාගේ මුළු ඔළුවම පිච්චිලා ෆනීගේ තාත්තත් මැරෙනවා. ෆනීලගේ සෙට් එකේ හැමෝමම අම්රිත් ඒ විදිහට මරලා දානවා. අන්තිමට ඉතුරු වෙන්නේ ෆනී විතරයි. ෆනී එක්ක ගහගද්දී අම්රිට්ටත් හොඳටම තුවාල වෙනවා. ෆනී දෙතුන් වතාවක්ම අම්රිට්ට පිහියෙන් අනිනවා. කොච්චර ගුටි කෑවා වුණත් තුලීකාව මරපු හැටි අම්රිත්ට ඒ වෙලාවේ මතක් වෙනවා. ෆනීව එකපාරින් බිම දාන අම්රිත් ෆනී මැරෙනකම්ම අතින් මුහුණට ගහනවා. ඒ විදිහට ෆනීවත් අන්තිමට අම්රිත් මරලා දානවා. දැන් අපි කතාවේ අවසාන කොටසටයි ඇවිත් ඉන්නේ. තුලීකාගේ ගෙදර අය වගේම තුලීකාගේ නංගිවත් ඒ විදිහට අම්රිත් බේර ගන්නවා. ට්‍රේන් එක නවත්තන වෙලාවේ ලොකු SF ටීම් එකක් ට්‍රේන් එකට එනවා. ට්‍රේන් එකෙන් බහින අම්රිත් ළඟ තියෙන පුටුවක වාඩි වෙලා ඉද්දී තුලීකා Taman ළඟට වෙලා ඉන්නවා වගේ කියලා අම්රිත්ට දැනෙනවා. ඉතින් යාළුවනේ මේක තමයි කිල් ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ඇක්ෂන් ෆිල්ම් වලට ආසායට නම් මේක පට්ටම අත්දැකීමක් වේවි. ඒ වගේම අපේ සිනමාහල channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ සුපිරි ෆිල්ම් එකක සම්පූර්ණ කතාව අරගෙන එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.